හයි මගේ යාළුවනේ. ඔන්න අදත් මම ඔයාලා වෙනුවෙන් අරන් ආවා හිතට ගොඩාක් කිට්ටු වෙන ලස්සනම ලස්සන ආදර කතාවක්. ඔයාලා විශ්වාස කරනවද? අපි දිහා හොරෙන් බලන් ඉන්න අපේ පුංචි පුංචි දේවල් පවා මතක තියාගෙන අපිට හදවතින්ම ආදරය කරන කවුරු හරි කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නවා කියලා. අද කතාව අන්න ඒ වගේ. හෙවණැල්ලක් වගේ නිහඬවම ආදරය කරපු කෙනෙක් ගැන. මම නෙත්මි. මම කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ හිටියේ. එදා හවස දේශන ඔක්කොම ඉවර වෙලා මම එළියට එද්දි අහස කඩන් වැටෙන්න වගේ මහා හයියෙන් වහිනවා. මට මං ගැනම මාර කේන්තියක් ආවේ. කුඩේ ගේන්න අමතක වුණු නිසා. කැම්පස් එකේ පෝටිකෝව යටට වෙලා මම වටපිට බැලුවේ වැස්ස පායන පාටක්වත් තියනවද කියලා. යාළුවොත් ඔක්කොම ගිහින්. බස් හෝල්ට් එකට යන්න තව සෑහෙන දුරක් තියෙනවා. අනේ මන්දා මටත් වෙන දේවල්. අද නම් මේ මහ වැස්සේ හොඳටම තෙමිලා තමයි ගෙදර යන්න වෙන්නේ. හෙම්බිරිස්සාව හැදුනොත් අම්මගෙනුත් අහගන්න පුළුවන්. මම එහෙම හිත බෑග් එකත් ඔළුවේ තියාගෙන වැස්සට පනින්න හදද්දිම මගේ පිටිපස්සෙන් ගැඹුරු ඒ වගේම හුරු පුරුදු කටහඬක් ඇහුණා. තෙමෙන්නද කල්පනාව? ඔහොම ගියොත් නම් හෙට කැම්පස් එන්න වෙන්නේ නැහැ. හොඳට මාස නීප වෙයි. මම ගැස්සිලා පිටිපස්සේ හැරුණා. එතන හිටියේ කවීෂ්. අපේ බැච් එකේම හිටපු හැමදාම අන්තිම පේලියේ වාඩි වෙලා වැඩිය කා එක්කවත් කතා බහ නොකරන තමන්ගේ පාඩුවේ ඉන්න ඒ නිහඬ චරිතය. එයාගේ අතේ ලොකු කළු පාට කොඩයක් තිබුණා. කවීෂ්, ඔයා තාම ගියේ නැද්ද? මම මේ කුඩේ ගේන්න අමතක වුණා. ඒකයි බලන් හිටියේ. මම දන්නවා. ඔයාට වැස්ස දවස්වලට කුඩේ ගේන්න කොහොමත් මතක් වෙන්නේ නැහැ කියලා. මම දන්නවනෙත් මි. එන්න. මම ඔයාව බස් හෝල්ට් එකේ ඇරලා වන්නම්. මට පුදුමයි. මං ගැන එයා කොහොමද එච්චර දෙයක් දන්නේ? මම වචනයක්වත් කියන්න කලින් එයා කුඩේ දිගේ හැරියා. මමත් වෙන කරන්න දෙයක් නැති කමට එයාගේ කුඩේ යටට ගියා. අපි දෙන්න වැස්සේ එකම කුඩයක් යටින් ඉස්සරහට ඇවිදගෙන ගියා. වටේටම මහ වැස්ස. ඒත් කුඩේ යට පුදුම නිහඬතාවයක් තිබුණේ. මම හොරෙන් එයා දිහා බැලුවා. එයා කුඩේ වැඩි හරියක් අල්ගෙන හිටියේ මට තෙමෙන්නේ නැති වෙන්න. ඒ නිසා එයාගේ එක අතක් හොඳටම තෙමෙනවා මම දැක්කා. කවීෂ්, ඔයාගේ අත තෙමෙනව නේද? ඔයාට සීතල හැදෙයි. කුඩේ ටිකක් ඔයාගේ පැත්තට ගන්න. කමක් නෑ නෙත්මි. මම තෙමුණට කමක් නෑ. මට ඕනේ ඔයාට සීතලක් නොවි එක වතුර බින්දුවක්වත් නොවැටි පරිස්සමට ගෙදර යවන්න. ඒ වචන ටික ඇහෙද්දී මගේ කකුල් දෙක ඉබේටම නතර වුණා. මම එයාගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති මාරම ගැඹුරු හැඟීමක්. හරියට අවුරුදු ගාණක් තිස්සේ හංගගෙන හිටපු ලොකු කතාවක් ඒ ඇස්වලින් කියනවා වගේ. කවීෂ්, ඔයා ඇයි මට මෙච්චරම සැලකිලිමත්? අපි දෙන්න වැඩිය කතා කරලවත් නෑනේ. ඇයි ඔයා? කවීෂ් කුඩේ එක අතකින් අල්ලගෙන අනිත් අතින් එයාගේ සාක්කුවෙන් මොකක්දෝ ගත්තා. ඒක ලස්සන නිල් පාට පෙන් එකක්. මගේ අවුරුද්දකට කලින් නැති වුණ මගේ ආසම පෙන් එක. මම ගල් ගැහිලා වගේ බලන් හිටියා. අපි කතා කරලා නැති වුණාට
පළවෙනි අවුරුද්දේ ඉඳන්ම මම බලාගෙන හිටියේ ඔයා දිහා විතරයි නෙත්මි. ඔයාගේ හිනාව, ඔයා කලබලෙන් දුවන විදිය, ඔයාට ඉක්මනට තරහ යන විදිය, ඒ හැමදේම මම හොරෙන් බලාගෙන හිටියා. ඔයාට මාව නොපෙනුනාට මගේ මුළු ලෝකෙම වුණේ ඔයා. මට දැනුනේ මගේ හුස්ම නතර වෙන්න යනවා වගේ. අවුරුදු ගාණක් තිස්සේ මේ මිනිස්සයා මට මෙච්චර ආදරේ කරලද? මගේ ඇස්වලට කඳුළු ආවා. මම බිම බලාගත්තා. මම අදත් හිටියේ ඔයා යනකම් බලන්. ඔයාට කුඩේ නෑ කියලා දැක්ක ගමන් මම ආවේ ඔයාව පරිස්සමට බස් එකට නංගන්න. මට මුකුත් එපා නෙත්මි. ඔයා පරිස්සමට සතුටින් හිටියා නම් මට ඒ ඇති. ඒත් මට කුඩයක් ගේන්න අමතක වෙන හැම දවසකම මේ කුඩේ යට මට ඉඩක් තියෙයිද කවේෂ්? මම එහෙම අහද්දි එයාගේ මූණේ ඇඳුනේ පුදුම ලස්සන හිනාවක්. ඒ හිනාවට මගේ හිත කොච්චර නිවුණද කියනවා නම් වැහි බින්දු වැටෙන සද්දෙටත් වඩා හයියෙන් මගේ පපුව ගැහෙනවා මට දැනුණා. එයා මට තවත් ලං වුණා. වැස්ස දවසට විතරක් නෙමෙයි නෙත්මි. ඔයාගේ ජීවිතේ තියෙන හැම කුණාටුවකදීම ඔයාට රැකවරණය දෙන්න මේ කවීෂ් හැමදාම ඔයා ළඟ ඉන්නවා. එදා ඒ මහ වැස්සේ ඒ කළු පාට කුඩේ යට මගේ ජීවිතේ ලස්සන මාතර කතාව පටන් ගත්තා. හොයන්නේවත් නැතුව මට ලැබුණු ඒ නිහඬ ආදරේ අද මගේ මුළු ලෝකෙම වෙලා. කවීෂ් කියන්නේ මගේ හෙවණැල්ල වගේ. මම වැටෙන්න යන හැම වෙලාවකම මාව අල්ලගන්න එයා එතන හිටියා. කාලය හීනයක් වගේ ගෙවිලා ගියා. අපි දෙන්නම කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවල් හොයාගත්තා. කවීෂ්ට ලොකු IT කම්පැනි එකක හොඳ පෝස්ට් එකක් ලැබුණා. මමත් බෑන්ක් එකක වැඩට ගියා. අපේ ආදරේට ගෙවල් වලුනුත් කැමැත්ත ලැබුණා. හැමදේම ලස්සනට හීනයක් වගේ සිද්ධ වුණා. ඒත් දෛවය අපිට හැමදාම hina වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි හිතන්නේවත් නැති වෙලාවක ලොකු කුණාටුවක් අපේ ජීවිතවලට ආවා. අපේ වෙඩින් එකට මාස 3ක් තියෙද්දි කවීෂ්ට එකපාරටම ලොකු අසනීපයක් හැදුනා. එයාට ඇවිද ගන්න බැරි වුණා. ඩොක්ටර්ස්ලා කිව්වේ එයාගේ කොඳුවට පෙළේ ස්නායුවක ලොකු ප්‍රශ්නයක්. ඒක සනීප කරන්න ගොඩක් කල් යයි කියලා. මගේ කඩිසර හැම තිස්සෙම මගේ පස්සෙන් හිටපු කවීෂ්ව වීල් චෙයා එකකට සීමා වුණා. මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ මට දැනුණා. ඒත් මම කවීෂ් ඉස්සරහා කවදාවත් ඇඬුවේ නෑ. මම එයාට හයියක් වෙන්න ඕනේ කියලා හිතුවා. ඒත් කවීෂ් එයා දවසින් දවස වෙනස් වුණා. එයා මාව මග හරින්න පටන් ගත්තා. මගේ කෝල්ස් ආන්සර් කරේ නෑ. දවසක් මම එයාගේ ගෙදර ගියාම එයා මගේ දිහා බැලුවේ මහා වේදනාවකින්. නෙත්මි, ඔයා මෙහෙම දුක් විඳින්න ඕනේ නෑ. මම දැන් ආබාධිතයෙක්. කවදා ඇවිදීද කියලා කවුරුත් දන්නේ නෑ. ඔයාට මාව බලාගෙන මුළු ජීවිතේම විඳවන්න බෑ. කරුණා කරලා මාව දාලා යන්න. ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. මොනවද කවීෂ්? ඔයා මේ කියන්නේ? ඔයා හිතුවද මම ඔයාට ආදරය කළේ ඔයාගේ කකුල් දෙකට කියලා? නෑ, මම ආදරය කළේ ඔයාගේ ওই පිරිසිදු හදවතට. එදා වැස්සේ මට කුඩයක් උනේ ඔයා නම් අද ඔයාගේ මේ කුණාටුවේදී මම කොහොමද ඔයාව දාලා යන්නේ? මාව අත්හරින්න එපා කවීෂ්. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. මම කොච්චර ඇඬුවත් කොච්චර කිව්වත් කවීෂ් මාව ඈත් කළා. එයා හිතුවේ එයා මට බරක් වෙයි කියලා.
ඒත් මම අත්හැරියේ නැහැ. මම හැමදාම එයා ළඟට ගියා. එයාට කවන්න, පොවන්න, බෙහෙත් දෙන්න හැමදේම මම කළා. එයා කෑ ගැහුවත් බැන්නත් මං hina වෙලා ඒ හැමදේම දරාගත්තා. මොකද මම දැනගෙන හිටියා එයා මට බනින්නේ එයා මට තියෙන ආදරේ වැඩිකමට කියලා. මාස ගාණක් ගෙවිලා ගියා. කවිෂ්ඨ ඩොක්ටර්ස්ලා දුන්නු බෙහෙත් වලටයි මගේ දරා ගැනීමටයි ආදරේටයි එයා ටිකෙන් ටික සුවපත් වුණා. එයා ආයෙමත් හෙමින් ඇවිදින්න පටන් ගත්තා. මගේ ඇස්වලට කඳුළු ආවේ සතුටට. අද අපේ වෙඩින් එක දවස. මම ලස්සන සුදු පාට වෙඩින් ඩ්‍රෙස් එක ඇඳලා කණ්ණාඩිය ඉස්සරහා බලන් හිටියා. එක පාරටම පිටිපස්සෙන් කවුරු හරි මගේ ඇස් දෙක වැහුවා. ඒ කවිෂ්. එයාගේ අතේ අර පරණ කළු පාට කුඩේ තිබුණා. මතකද මේ කුඩේ යට තමයි මම මගේ ජීවිතේ වටිනාම දේ හොයාගත්තේ. මම වැටුණු වෙලාවේ මගේ ලෝකෙම කළුවර වුණු වෙලාවේ මට කුඩයක් උනේ ඔයා නෙත්මි. මම ඔයාට හැමදාම ආදරෙයි මගේ පණ. මාත් ඔයාට ගොඩක් ආදරෙයි කවිෂ්. හැමදාමත්. අපි දෙන්න එකම කුඩේ යට. එයා මාව ආදරයෙන් තුරුල් කරගත්තා. මගේ ජීවිතේ ලස්සනම දවස අද. එදා වැස්සේ පටන් ගත්තු අපේ ආදරේ අද මල් වැස්සක් මැදින් සදාකාලික බැඳීමක් බවට පත් වුණා. ඇත්තටම ආදරේ කියන්නේ අත්හරින එක නෙවෙයි. කොච්චර ප්‍රශ්න ආවත් අත් නොහැර ඉන්න එක. ඔන්න යාළුවනේ අද කතාව එතනින් ඉවරයි. නියම ආදරේ කියන්නේ හොඳ කාලෙදි විතරක් එකට ඉඳලා අමාරු කාලෙදි දාලා යන එක නෙවෙයි. ජීවිතේ වැටෙන තැන්වලදී අපව අල්ලගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක තමයි ලොකුම වාසනාව. ඔයාලටත් මේ වගේ හැමදාම ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. අද කතාව ලස්සනයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ ලස්සන කතා අහන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන කතාවකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න.